කවුද මේ වෙලාවේ? සුබ සන්ධ්‍යාවක්. මේ මිස්ටර් ජැක්සන් වීරරත්න. සර් මං ගැන අහලත් ඇති සමහර විට. මම ඉවෙන්ට් මැනේජර් කෙනෙක්. මේ මගේ කාඩ් එක. මේ මිස්ටර් ජැක්සන් නේ. මට එකපාරටම මිස්ටර් ජැක්සන් අඳුර ගන්න බැරි වුණා. මම හරි කැමතියි මිස්ටර් ජැක්සන් ඕගනයිස් කරපු ටකරම් මියුසික් කොන්සර්ට් එකට. ගොඩක් අය කිව්වා ඒ කොන්සර්ට් එක හොඳට තිබ්බයි කියලා. ඒක නෙවෙයි මිස්ටර් ජැක්සන්. ඉතින් මොකෝ මේ හදිසියම මේ පැත්තේ? සර්ට ඉන්විටේෂන් එකක් දෙන්න තමයි මේ මම තකහනියක් සර්ව හොයාගෙන ආවේ. ඉන්විටේෂන් එකක්? මේ මට? මොකටද මිස්ටර් ජැක්සන්? සර් අපි ඕගනයිස් කරලා තියෙනවා මේ පැත්තේ කොන්සර්ට් එක. මට විශ්වාසයි ඒක මේ පැත්තේ සුපිරිම බ්ලාස්ට් එකක් වෙයි කියලා. අපි එකට ගෙන්නන්න හිතාගෙන ඉන්නේ මියුරු රූපසිංහව. මියුරු රූපසිංහ නේද? අපි දෙන්න එක පන්ති ඉගෙන ගත්තේ. මගේ ක්ලාස්මේට් සිං කරන කොන්සර්ට් එකට මං නෑවිත් කොහොමද මිස්ටර් ජැක්සන්? මං අනිවාර්යෙන් එන්නම්. මට ඉවෙන්ට් එක තියෙන දවසයි වෙලාවයි පොඩ්ඩක් කියන්නකෝ. thank you sir. සර් එනක මට ලොකු ආඩම්බරයක්. හරියටම අනිද්දාරය 7 වෙනි ටවුන් හෝල් එකට එන්න. සොට ලියුමක් තියෙනවා. හොඳයි ස්තුතියි. මේ පාර කවුද මේ නමක් නැති ලියුම් එවන්නේ? මට කොන්සර්ට් එකට යන්න එපා කියලාත් කියනවා. මේක තරදෙනයක්ද? කමක් නැහැ. කෝකටත් කොන්සර්ට් එක තියෙන පැත්තට ගිහලා බලන්න ඕන. වැඩ ටික හරියට වෙනවද කියලා. මට මොකක් හරි අනතුරු ඇගවීමක් තේරෙනවා. ඇයි අද උදේ ආපු ලියුමේ මට කොන්සර්ට් එක බලන්න යන්න එපා කියලා තිබ්බේ? කවුද මේ වැඩේ නවත්තන්න යන්නේ? මේක කොහොම හරි හොයාගන්න ඕන. good morning මිස්ටර් ජැක්සන්. කොහොමද ඉතින්? කොන්සර්ට් එකේ වැඩ කටයුතු හොඳට කෙරීගෙන නේද? ඔව් සර්. කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ ටික වෙනවා. ඒක නෙවෙයි මිස්ටර් ජැක්සන්. මට අද උදේ ලියුමක් ආවා. ඒක නිර්නාමික ලියුමක්. ඒකේ කියලා තිබ්බේ ඔයාගේ කොන්සර්ට් එකට මට යන්න එපා කියලා. ඒ වුණාට මම අනිවාර්යෙන් කොන්සර්ට් එකට එනවා. මොකක් වුණත් මිස්ටර් ජැක්සන් ටිකක් පරිස්සම් වෙන්න. ඒ වගේම කොන්සර්ට් එකේ වැඩ ගැන පොඩ්ඩක් තවත් උනන්දු වෙන්න. මොකක් හරි ප්‍රශ්නයක් අතලා ගෙනවා කියලා මට නිකන් දැනෙනවා. ඕකේ සර්. මම සර් කිව්ව විදිහටම කරන්න. දැන් මට කරන්න තියෙන්නේ ඉක්මනට පෝස්ට් ඔෆිස් එකට යන එක. ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් වේවි මේ ලියුම කොහෙන්ද තැපැල් කරේ කියලා. මං හිතනවා ඒක මට හොඳ හෝඩුවාවක් වෙයි කියලා. excuse me miss. මම agent 7. මිස් මාව දන්නවත් ඇති සමහර විට. මොකද මම නොදන්නේ? සර් රට පුරාම ප්‍රසිද්ධයිනේ. මේකයි මිස්. මම පොඩි සීරියස් ප්‍රශ්නයකට තමයි මෙතනට ආවේ. මෙන්න මේ ලෙටර් එක මට අද උදේ හම්බුනේ. ඉතින් මට දැනගන්න ඕන මේ ලෙටර් එක තැපැල් කරපු පෝස්ට් ඔෆිස් එක කෝකද කියලා. මිස්ටර් පුළුවන් දෙයක මට කරලා දෙන්න. අපෝ සර් මේක මාතර පැත්තෙන් පෝස්ට් කරලා තියෙන්නේ. ඒකත් එහෙමද? හොඳයි මිස්. ඔයා මට කරපු උදව්වට ඔයාලට ගොඩක් ස්තුතියි. සමහර විට මේ ලියුම එවන කෙනා කාට හරි කියලා මාතර පැත්තේ දැන් ලියුම පෝස්ට් කරගන්නවද දන්නේ නැහැ. මං හිතන්නේ මේක ටිකක් සංකීර්ණ වෙයි. හෙලෝ මිස්ටර් ජැක්සන් කියන්න. මාර වැඩේ නිසා වෙලා තියෙන්නේ. සර් කිව්වා හරි. මියුරු රූපසිංහ අතුරුදහන් වෙලානේ. මොකද්ද? මියුරු අතුරුදහන් වෙලා? කවදද? ඒ වගේම කොහෙදද? මේ දැන් ටිකකට කලින් සර් අතුරුදහන් වෙලා තියෙන්නේ. රිහර්සල් එකකට ටවුන් හෝල් එකට යනකොට.
අනෙස මම ලොකු කරදරයක වැටලා ඉන්න දැන් අපිට කොන්සර්ට් එක නවත්තන්න වෙයිද? නෑ නෑ එහෙම වෙන එකක් නැහැ. ඔය කිසි දෙයකට බය වෙන්න එපා. මම මොකක් හරි මේකට විසඳුමක් දෙන්න. මම ඔයාලට තව චුට්ටකින් කෝල් එකක් ගන්නම්. ඇයි මල්ලි? ආයෙ ලියුමක් ආවද? ඔව් සර්. තවත් ලියුමක් තියෙනවා. මෙන්න සර්. ගන්න. එහෙනම් මේ නිර්නාමික ලියුම් ලියන මිනිහා තමයි මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ. පොඩ්ඩක් ඉන්න. හරි දැන්නේ මම මේක දැක්කේ. ඇයි මං කලින් දැක්කේ නැත්තේ? එහෙනම් මේ ලියුම් ලියන එක කවුරුණත් කමන්නේ නැහැ. ඌ දන්නේ නැහැ හැප්පුනේ වැරදි මිනිහත් එක්ක කියලා. අදින් එයාගේ සෙල්ලම් ටික ඉවරයි. ඒජන්ට් 7 මොකටද දන්නේ නේද අපිට කතා කරුවේ? ඉතින් මහත්තරුනි සුබ සන්ධ්‍යාවක්. ඔයාලට මම මේ තකහණියම් එන්න කිව්වේ පොඩි වැඩකට. මීරු රූපසිංහ අභිරහස් විදිහට අතුරුදහන් වෙලා තිබ්බනේ. ඔන්න මම ලෑස්ති වෙන්නේ අභිරහසේ සුල මුල ඔයාලට කියන්න. මොකදස? අපේ බටකණ්ඩායම් කිහිපයක්ම මම මේ වැඩේට දාලා තියෙන්නේ. ඒ වුණාට මේ වෙනකම් කිසිම හොඩුවක් නැහැ. සර් මේ වැඩේ ඉවර කරත් එක්කද? ඔව් එස්සයි. වැඩේ නම් ඉවරයි. ඔන්න එහෙනම් පිළිගන්න. මීරු රූපසිංහ අතුරුදහන් කිරීමේ අභිලාෂේ නිර්මාණකාරයා මේ අපේ වෙන කවුරුවත් නෙවෙයි. ජැක්සන් වීරරත්න. තමුසෙට පිස්සු ඒජන්ට් 7 මිරු රූපසිංහට කොන්සර්ට් එකට ආරාධනය කරුවෙත් මම. තමුසෙට ඇත්තටම පිස්සු. අයියෝ මිස්ටර් ජැක්සන්, තමුසේ මට අර එවපු ලියුම් වල එකක මං කියන්නේ ලියුම් වල අන්තිම ලියුමේ තමුසේට අමතක වෙලා තමුසේගේ කම්පැනියේ ලෝගෝ එකත් එක්කමයි තිබ්බ පේපර් එක තමයි එවලා තිබ්බේ. ඊට පස්සේ තමුසේ මං වගේ කෙනෙක් රවට්ටන්න එනවනම් ඔය සීනි බෝල වැඩ කරලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරනවා. ඒකෙන් වැඩක් නැහැ. දැන් කියන බලන්න කොහෙද මිරු රූපසිංහ හැංගුවේ? තමුන් කොහොම හරි ඇත්ත දැනගත්ත නේද ඒජන්ට් 7? තමුන් හැබැයි දක්ෂේ. කමක් නැහැ. මම පරාජය බාර ගන්න. ඔක්කොටම කලින් මට ඇත්තම විස්තරය කියනවා. ඇයි තමුසේ වගේ දෙයක් කරේ? දැන් ඉතින් මම ඇත්ත කියන්න. මට ඇත්තටම වුණේ මියුරුව කිඩ්නැප් කරලා කෝටි ගානක කප්පමක් ගන්න. මේ වැඩේට මම තමුම්ම ගාව ගත්තේ කවුරුවත් මං ගැන සැකයක් නොහිතන්න හින්දයි. නමුත් මං හිතුවා වැරදි. තමුන් සැබෑ දක්ෂයෙක්. එස්සයි මේක වල්ල ඇරස් කරනවා. මේ වගේ උන් කොහොමත් ගැලපෙන්නේ මහවුලු ගෙදරටම තමයි. මියුරු කාලෙකට පස්සේ එන්න පික්මට මෙතන යමු. මං ඔය බේර ගන්නවා. ඒජන්ට් 7, thank you very much. Yo guys, thank you. So the first song is for Agent 7.